සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ එක් තරඟයක් ඉදිරිව තිබියදී එංගලන්ත කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් පළමුව ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිළ පන්දු වාර 7යි පන්දු දෙකක් අවසානයේ කඩුළු දෙකක් දෙවි ලකුණු 57ක් ලබා සිටියදී පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය తాවකාලිකව නවත්වනු ලැබුවා. ඉතින් ඉන් අනතුරුව ඩක්වර්ත් ලුයිස් න්‍යාය අනුව ඔවුන්ට පන්දු වාර 17ක් තුල ලකුණු 168ක නව ඉලක්කයක් හිමි වූ අතර ඒ අනුව ඔවුන්ට ඉතිරි පන්දු වාර 9යි පන්දු 4ක් තුල ලකුණු 111ක ඉලක්කයක් පමණක් ඉතිරිව තිබුණා. ඉතින් මෙහිදී ජොස් බට්ලර් ලකුණු 39ක්ද, නායක හැරි බ්‍රූක් ලකුණු 36ක්ද, ටොම් බැන්ටන් ලකුණු නොදෙවි ලකුණු 54ක්ද, සෑම් කරන් නොදෙවි ලකුණු 20ක්ද රැස් කිරීමට සමත් වුණා. ඉතින් පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතරණ කඩුළු දෙකක්ද, දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා. ඉතින් ඊයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189ක් රැස් කරා. නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 5ක් දෙවි යමින් තමයි ලකුණු ප්‍රමාණය උන් රැස් කරේ. ඉතින් එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 34ක්ද, කමිල් විශාර ලකුණු 36ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 32ක්ද, පවන් රත්නායක ලකුණු 40ක්ද රැස් කිරීමට සමත් වුණා. ඉතින් පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ජොෆ්රා ආචර් කඩුළු දෙකක්ද, විල් ජැක්ස්, ලියම් ඩෝසන්, ආදිල් රෂීඩ් එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා. ඉතින් එහිදී තරගයෙන් අනතුරුව දසුන් ශානක මාධ්‍යට ප්‍රකාශ කරේ අපි අවසන් වසර දෙකදීම ක්‍රීඩා කරේ දඟ කැවෙන තනතිරුවල. ඒක තමයි අපේ රටේ ගහද්දී අපිට තියෙන වාසිය. ඒකේ විවාදයක් නැහැ. අපිට ඒක පාවිච්චි කරන්න උවමනා වුණා. අනිවාර්යෙන් කණ්ඩායමක් වශයෙන් දඟ කැවෙන පන්දු අපටත් ප්‍රශ්නයක් වුණා. ඒ වගේම මෙහෙට ක්‍රීඩා කරන්න ආපු අනිත් රටවල අයටත් ඒක ලොකු කරදරයක් වුණා. ඒ තමයි සත්‍ය. ඒක නිසා මෙහි සෙල්ලම් කරද්දී රන් රේට් එක තියෙන්නේ ඉතා අඩු මට්ටමක. නමුත් අපේ රටෙන් එළිය සෙල්ලම් කරද්දී එය මීට හාත්පසින්ම වෙනස් යනුවෙන් අදහස් දක්වමින් දසුන් ශානක ප්‍රකාශ කරා. ඉතින් එය සාර්ථක හේතුවක් නෙවෙයි තරඟ පරාජයට. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පව හිට පුහුණුකරු වික්‍රම් රාතෝර් මාධ්‍ය හමුවට එක්ව සිටියා. ඉතින් එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයට වඩා දෙවනි තරඟයේදී ඔවුන්ගේ ක්‍රීඩා විලාසය හොඳ මට්ටමක පැවති බවයි. මේ අතර එක්දින සහ 2020 තරඟවලදී පිතිකරණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගන්නා බවත් මැද පෙළ යම් අසාර්ථකත්වයක් පෙන්눔 කරන බවත් ඊට හේතුව කුමක්දයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. එය සකසා ගැනීම වෙනුවෙන් මේ වන විට කණ්ඩායම මහන්සි වී කටයුතු කරනවා. ඉදිරියේදී අපි මේ වැරදි අඩුපාඩු හදාගෙන තරඟ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා යයි වික්‍රම් රාතෝර් මහතා ප්‍රකාශ කරා. මේ අතර නවක ක්‍රීඩක පවන් රත්නායක සම්බන්ධයෙන් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝර් මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කරේ පවන් ශ්‍රී ලංකාවට හොඳ සලකුණක් බවයි. එමෙන්ම මෙම පරම්පරාවේ පවන් වැනි ක්‍රීඩකයින් දැක ගැනීම අඩු විශේෂ ක්‍රීඩකයින් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරා. ඉතින් ඒ වගේම පවන් රත්නායක ගැන අදහස් දැකූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරන්න දිල්ෂාන් අදහස් කරේ මෙවන් අදහසක්. එක් දින තරඟයේදී පවන් රත්නායක හොඳට සෙල්ලම් කරා. මම මුළු මැච් එකම බැලුවා. අපි හඹා යන ගමන් හිටියේ. පවන්ගේ මන් දැක්ක එක දෙයක් තමයි එයා පළවෙනි බෝලේ ඉඳන් කකුල් දෙක පාවිච්චි කරන්න ගත්තා. ඒක ඉතා හොඳ ලක්ෂණයක්. මොකද දඟපන්දු යවන්නන්ට අපි හරියට ගැහුවෙම නෑ. පසුගිය අවුරුදු 4-5 ගත්තාම අපි තමයි සවුත්තුම දඟපන්දු යවන්නන්ට ක්‍රීඩා කරපු කණ්ඩායම. මැද හැමතිස්සෙම අපි හිර වෙලා කඩුළු දීලා මැච් එක පෙරදුනා. මම දැක්ක සුවිශේෂීම දේ තමයි පවන් කකුල් පාවිච්චි කරනවා ඉතා හොඳට. අපේ කිසිම ක්‍රීඩකයෙක් මන් දැක්කේ නෑ මේ විදිහට කකුල් පාවිච්චි කරලා සෙල්ලම් කරනවා. මං හිතන්නේ පවන් ගොඩක්ම ඒ ශතකෙන් 90%ක් විතර කකුල් පාවිච්චි කරා දඟපන්දු යවන්නන්ට. මං හිතන්නේ කාලෙකින් මන් දැක්ක දඟපන්දුවට හොඳටම සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් තමයි පවන්. ඉතින් ඊයේ දිනේදීත් ඔහු ඉතා දක්ෂ ලෙස සෙල්ලම් කරා. 2020 තරඟ රටාවටත් ඔහු සුදුසුයි යනුවෙන් තිලකරන්න ඩිල්ෂාන් අදහස් දක්වමින් ප්‍රකාශ කළා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් 2020 තරඟය පැවැත්වෙන පෙබරවාරි මාස 3 වෙනිදා මෙම තරඟය පැවැත්වෙන්නේ නුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙම තරඟයේත් අපි ඔයාලට තොරතුරු අරන් එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.